ගයිස් ස්ටෝන්ටි ගන්න කපා ගත්තා. අපි යන් උඩට ගොඩක් අවට සංචාරය කරලා බලමු. අයිඩාලින් ස්ටෝන් ටූල්ට කදාගන්න ඇක් එකයි පිකෙක් එකයි අපි යර ළඟ දියපු අප්ඩේට්ටිං අපපු ස්පිය එක ඉස්සල්ල හදුව කඩුව දැන් එත කඩුව භාවිතාවන්න ස්පියක තමයි පීකෝ හරි එක්ෂය ගත්ත ඊය වැටුනයි වලට අයියෝ හරි ආවා හරි ඒක වලේ ඇඩි හොඳයි පියන් බලන්න ඔයා ඉට් අර විඩේ එකක්ද පොඩ්ඩක් ඉන්න කැම්ටිය පොඩ්ඩ කරන්න ඒ කෑම මගේ කෑම කාලා ජීවිතය දීර මට ජීවිතය දීරනේද මේ කෑම දෙන්න රන් මේ කොච්චහ සත්තුද වැඩි ඇති දැය විලිජ්ජක් කර පම්කින්නන් තියෙන ගෙන විලිජ්ජක් කන පුළුව වැඩ විලිජ් ඇත්තම පියන්ටක් ගාලේ විලිජ්ජ පැත් අයෝ ජම්පටන ගෙබනකොට උහිල්ුව හරි පියන්ටක් ගාලය පැත්තර නම් විලිච්චිගේ මොන පාට බෙඩ්ඩ දන්න ඇතියෙන් මට හරියන රත්තු පාට වෙට් විතර පැසැප රත්තු පාට මලකුත් තරංය මේක සමයි මේ සල්පකේ අප්ඩේට් ඕන සල්ව කිව් පුදහොත් සල්ප කිව් අප්ඩේට් තමයි ප්ලේ කරන්න පියන් විලේජ්ජයට එනකොටම සුබයි පැමකොද හැමතම ප්ලක්ස් ගල ප්ලක්ස් මෙතන ප්ලක්ස් පිදන්න එනකොටම සුබ කොහමරි හේබේල්ලන් තිය හේබේල් ටික කපාගමු ටිකක් ගම්ම සියන්ට තියම නැත්තන් තරහමුට එනකොටම සුබය වගේ බ්ලක්ස් මිට් නේද බ්ලක්ස් මිට් කෙනෙක්ගේ තියෙනවා මොකද මේ අලුත් අප්ඩේටින් කරලා තියෙන ජස්ට් සැඩ්ල ගත්තිය ආමර ටිකන හම තියෙන්නවා අපි චෙස්ට එක තිබුණ කලින් හැම විලේජ් එක වගේ මෙහා කොනේ නේද බ්ලක්ස් මිට් ගැනස්සක සහිත ඇපිට පොල්ට ගිලවාම මේ පැත්තට අර ගෙවල් දෙකක්ද එකත් ගම් මෙගෙන වතුර තියෙන ගමක් ගෙන අසී නැතියෙන ජලජ ගම මේ ගෙවල් දෙක අඩුවලුත් අප්ඩේට් අලුත් ගෙවලුත්තයි අපි මේ ගෙදර දැනට අපේ ගෙදර කරගම් මේ කාක් ගෙදරද එම පුද්ගලෙක් නැද්ද මේ ගෙදරට දොරවල් දෙකක් තියෙනවා සුපෝක බුබවා සුකෝපභෝගී ගෙදර හරි උඩ තට්ටුව තින කෑමු වෙනක් අපේකට කෑම්ටික දාගම් මෙන්න මේටි අපි ස්ටී එක ඇති චිකමිත ඇති කමන් එන්න මේක දෙකෝ මේ දෙක දාලා පිටක් ගාල හදාගනින් ඒ අරගෙනාම කවන්න පස්සේ අපි දාමු මේක තියාගන්න මේක ඉන්වෙන්ටරියට දාන්න මේක ආයක තියෙන්දෙන් හරි ඒකත් කුක්කුණා හරි ඒක දාන්න එපා මේක ඉන්වෙන්ටරියට ගියා හරි ඒ ඉන්වෙන්ටරියට යන්න නැත්නම් මේවා සාමාන්‍ය ඉන්වෙන්ටරියට යනවා නේද කමන්නේ රෑවීගෙන ඉන්නේ මේ බෙඩ්ඩක් නෑ නේද මේක බෙඩ්ඩක් අරන් එමු ඔය බෙඩ්ඩක් ගෙන දීපන් ඔය දැන් බෙඩ්ඩක් ඇති ආයනුකලම් ළඟ පාතින නිසා උලක් නිදි නේද එහෙනම් අපි මේ ගෙදර නිදාගමු නැත්නම් මේ විලේජ් එකට සොම්බි එකක් කෙලියොත් එහෙම අපරාධේ අපිටමනේ කවදා හරි ඕන වෙන්නේ මේ මිස්ටර් එහෙම අපිට නැගිටලා එහෙමද හරි නැගිට්ටා සුබ දර්ශනක් සුබනෑ දීපිය හින දීපිය අනේ අම්මේ විලේජ හයියෝ විලේජට තර එපා හම්බෝ ස්කල්ටන් අයෝ ඔය කරේ ස්කල්ටන් මට ලාට ස්පෝන්ට් වයින් සෙට් කළා
ස්පෝන් පොයින්ට් සෙට් වෙනවද? හරි කොහමයි මක් හරි නෙවෙයි වුණා. හරි ස්කෙල්ටන් ඇවිල්ලා මට ගැහුවනේ. බඩු ඔක්කොම හැමතැනම අයියෝ මේ ස්කෙල්ටන් එපා. ස්කෙල්ටන්ලා ඉතින් දන්නේ නැහැ. වෙඩි තියනවනේ වෙඩි. හරි ඔක්කොම මම හිතන්නේ ඔක්කොම ටික හම්බුණා. අපි මේක දාලා ඩයි එකක් දාන්න. අලුත් මේ අප්ඩේට් වලින් ඩයිත් වෙනස් වෙලා අර මේක කිනෙදි. මේකට දාගත්තා. කුඩහට යවුවා, මේක උඩහට යවුවා, මේකත් උඩහට යවුවා, මේකත් උඩහට යවුවා. ඊට පස්සේ මේක ගත්තා. ඊට කලින් මේක ගත්තා, මේක ගත්තා. හැමදේම පිළිවෙලට කරන්න ඕන. මේකත් ගත්තා. දැන් මොකද සැඩල් එකත් ගමු. ඊට පස්සේ සැඩල් එක ගන්න. ඊට පස්සේ ඕන මොකද්ද? ඊට පස්සේ ඕන ස්ටෝන්. හරි. මම හිතුව කුකුල ගිල්ල මැරුණා. හරි. ඒ පොඩ්ඩක් විලේජ් එකේ ගිහිල්ලා මෙතන නිකන් පොඩි වෙනද සංකීර්ණයක් තියෙනවා. ගොයියෙක් ඉන්න ගොයියෙක් කොහමද වැඩ? යා ට්‍රේඩ් කරන බීට්රූට් දැන්ට ඕනනේ. හරි. පියා. පොරගේවම ගලවලා පොරට විකුණමු. හරි. අරකට ගියා අපි බ්ලැක් ස්මිත් නේද? ඒක නේනකොටම හම්බුනේ මේ අර ගෙදරට යන්කෝ බෙඩ්ඩක් කරා. අපි මේ බෙඩ් නැතුව මම කොහෙ මොකක් කරාවිද? හරි බෙඩ්ඩක් ගත්ත බෙඩ්. මොකද මේ කරන්නේ? ඒකනේ වහින. අපිට නිදා ගන්න බැරිද? නිදා ගන්න බෑ. ඉස්සාවි අපි බෙඩ් කහ පාට බෙඩ්ඩක් ඒක ඇත්තට සිත් නෑ. ඒ රතු පාට බෙඩ්ඩක් හදාගන්න. ඊට පස්සේ ඒක අපිට ඕන විදියට අපේ ගෙදරට ගමු. අපි මේ තාවකාලික ගෙදරට. කියන්නේ තාවකාලික හැමදාම කපූසයි සුදු පූසෙක් කියන්නේ මේ කවුද? අපේ ගෙදර කියන්නේ මේ ආගේ පූසෙක්. මේ වාල් ගෙදර. බද්දට ගන්න අපි මාසෙට දෙමුච්ච කරනවා. කොට වෙනස් වෙනවා. හරි. මම බෙඩ් සන්තේ මොරිස් කම්පොසිට් කළා. හරි පොඩ්ඩ දැනද ඩාමනෝ ඩූම් වෙනවා. ඒ පියන් මම දැන් රිස්පොන්ස් පොයින්ට් සෙට් වුණා. අපි දැන් පොඩ්ඩක් ගමේ සින්න බා. මොකක්ද කියන්නේ? ෆ්‍රෙෂ් මස්ද වදින්න. හරි මෙයා මෙහෙම කරන්නේ. මෙයයි මේ කට්ටිය බ්‍රීඩ් කරලා කෙනෙක් මරනවා. ඊට පස්සේ ආගේ මස් විකුණනවා. හරි මට තේරුණා. පොඩි ටිකක්. දරන්න බෑ. අපිට මේ හරකුන් කරද්දන්න සැටලෙන්න. අපුගම වහින ගත්ත එක තමයි ප්‍රශ්නේ. හැම වෙලම ඉන්නවා. ලියම් පොඩ්ඩක් බලන්න. කරන්නේ නැහැ බේසික් කියන්නේ එහෙම තාවකාලික බේසික් ඩෙකරේෂන් වලට මම මේ අමුතු මැෂින් එකක් තියෙනවා අලුත් අප්ඩේට් එකකින් මම මොනවා කළද මන්නේ ඒක අවශ්‍ය පොඩ්ඩක් හොඳට වෙනස් කරනවා මේ පූසෝ ඉන්න මාළු ගන්න මේකේ යනවා නිකන් උඩට මේ කණා මැදිරියෝ යන්නේ සිංහල භාෂාවෙන් ඩ්‍රැගන් ෆ්ලයිද කොහෙද මම තේන්නේ මේ මාළු නැද්ද මාළු නෑ අපිට වගාවක් දාන්න පුළුවන් වුණාද මෙතන පොඩි වගාවක් දාමු ඒක ඕ ඉස්සරහට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් අපි මොකද වැඩ තියෙන ගැටලු Saya kadang dia nanti, anak, saya kadang dia nak berada. Karena saya kadang orang itu pasti ada orang ada ho ya, ada dia napi, udah lah kadang.
ගැල්ලක් ඕන. දැන් අපි ෆර්නන්ස් එක කොතෙන්ද ප්ලේස් කරන්නේ? ඒක ප්ලේස් කරමු නෑ ඒ පැත්ත බැරි. ඒක ප්ලේස් කරමු මෙතන. හරි. නැපි ගෝවා අපේ අර මේටි. ඒකින් යන් ගොවිතැන් කරා. ශ්‍රී ලාංකික භාවයෙන් ගොවිතැන් කරන්න යනවා. ගොවිතැනක් කරගෙන ඉන්නවා බැත්ත කන්න ඕන බැත්ත. මෙතන නිකන් එල මාර්ගයක් යනවා ශ්‍රී ලාංකික විදියට. එතනින් ඇවිදින්න තියනවා මෙතනින්. ඒක තියලා මෙතනින් ආයේ නෑ ඕනේ. පියලිම මෙහෙම දා. මෙහෙම හරිනේ. හරි එතකොට අපිට මෙතන සීට් එකක් තමයි ඕන. එක සීට් එකක් නහම්බුනොත් සීට් එකක් ටක් ගාලා අරගෙන ඉන්නම් මම. හරි ගායිස් සීට් එක නම් ඔන්න මම කඩාගත්තා. දැන් අපි ගිහලා වගා කරමු. මේ ටිකම කඩලා බැලුවා සීට් හම්බුනේ 13. එතන නිකන් පොඩ වැවිලා තිබ්බනේ 14ක් තිබ්බ. අපි දැන් සීට් පැල කරමු. එතන එක සීට් කියන්නේ වීට් සීට්. වෙන මොනවත් සීට් නෙවෙයි. මේ ටික පැල කරලා වීට් උනාට පස්සේ අපිට පුළුවන් මේ පැත්තේ හරක් වගාව සත්ව පාලනය කරගෙන යන්න පුළුවන් අපිට. හරක් වගාව. හරිද? මේ මෙතන මේවා හැදුනම වැට කඩාගෙන ඇවිල්ලා කන්න බෑ. හරිද? ඔයාලට කියන්නේ ඔයාලට. හරිද? ඔයාලට කියන්නේ ඔයාලට. එහෙන්න වගින්න බෑ. හරිද? වහින සීන් එකක් තියෙන්නේ. බිත්තර ඉඳමලා ගහනද? කුකුලාවේ නෑ. පූස නම් හරිම ලස්සනයි. පොඩ සුදු පාටයිනේ. තනි සුදු පාට නිසා ලස්සනයි. මාළු ටිකක් හොයන් එමුද? බලමු මාළු ඉන්නවා. මාළු ඔන්න ඉන්න මාළු. හරි එක මාළුවයි. මම හිතන්නේ එක මාළුවකේ මේ ටීම් වෙයි කියලා. බලමු. මාළු නිකන් අඩුයි මේ බූ අල්ලු ඉන්න. බූවලට එහුත් කළු පාටයෙන් ගහන්න. බූවලට ඒ නිසා ගහන්න. මාළුවෝ නෑ. බෝගි. අපි අර එක මාළුව දීලා බලමු. යා හොඳ පූසෙක්ද දන්නේ නැහැ නේ. ඉතින් පෙරේත නැති පූසෙක් වුණොත් හරි. එක මාළුවකින් ටීම් වෙනවා එහෙම වුණොත් හරි. හරි අපි කාට හරි දෙනවා. අපි දැන් කාටද දෙන්නේ? මෙයාට දෙනවා. මම දුවනවා මෙයාලා. අනේ ඉන්න. ගියා හිමිට යනවා හිමිට. ඉන්න. හිටපන්. අඩෝ. අන්නු කාවේද? නෑ රෑවීගෙන වගේ නේ. අපි දැන් නිදාගන්න. තව කාලී ගෙදරට තව කාලී විලේජ් හිතුවක් දැන් අපි මේ සදාකාලිව ගත්තා කියලා ඒ විලේජ් මොලේ අවුල. නැති මේ අපි දැන් උඩට අපි ආයෝ ඉහිලා බලන්න. කවුද? ලියකෝ. මෙතන මගේ ඇඳේ නිදාගන්න කියලා. මගේ ඇඳ මමනේ හැදුවේ. කලර් දැම්ම යන්නේ මම හැදුවගේ තමයි යන්නේ. යා පොඩි එකේ නිෂයින දෙනවා. හරිද? යන්න. මම ට්‍රේඩ් කරන්නේ මූ විරගල තියාන දෙපලොක් කරනවා. අනන විලේජර්ස්ට හෙල්ප් කරන්න යන්න. මේ කොහෙද හරක් කොටුවකට යන්නේ? අයියෝ. විලේජර්ස්ට හෙල්ප් කරන්න ආවා. යා. Oh, Jika? Nani. Ada di halaman ini. Mana ruru ada halaman. Ura hamin. Ura ada di nama cotari. Uras cian apa? Uras hari. Anggula mutina අපි විලේජ් එකේ මොකක්ද කරන්නේ? අපි අද එක ගෝල් එකක් අපි ලබා ගත්තා. භාවනා කරනවද? යා භාවනා කරනවා. ඊට බලන්න.
සමා වෙනවාගේ ශීලෙ බින්දර මේ සමා වෙනවාට මේ ඔයාගේ අලගෙඩියක් කරගෙන වැරදිලා එළදිලා අරගෙන තියෙන්නේ මේ ඔයාගේ තියාගන්න. මට එපා ඔයාගේ මේ එපා කියන එපා වන්නේ. මුදල් නැහැ මම පස්සේ ගලවනවා කියලා වගාව. හරි දෙන්නම වැඩේම. මේ මගේ හවුස් කන වෙන්නේ. අපි අදට මෙතන ඉගෙන වීඩියෝ එක නවත්තමු. ආයි වීඩියෝ එකක් අරන් මං එන්න ඉතින්. කවද එන්න වේද කියලා දන්නේ නැහැ. පුළුවන් දැසෙන්න. නෑ. මොකක්ද උනේ? මොකක් හරි වුණා. එහෙනම් මෙතනින් වීඩියෝ එක ඉවරයි. සුබ ගමන්.